පෙරේරා අද අපි මෙතන ආවා ඉදිරියට අධ්‍යාපන අමාත්‍යාංශය ඉස්සරහට ආවා. ඒකට හේතුව තමයි දැන් ඉදිරියේදී සමලිංගික මොකක්ද ඒකට කියන්නේ ටුවරිසම් දියුණු කරන්න හදනවා. ඒ වගේම කැසිනෝ එකක් විවෘත කරා දැන් ගණිකා වෘත්තිය දියුණු කරගන්න හදනවා. ඒ වගේම අතරේ කියන මේ වයස අවුරුදු 16 දරුවන්ට ඕන විදියට ඉස්කෝලේට එන්න පුළුවන්, කොණ්ඩේ වවාගෙන එන්න පුළුවන්, ලිප්ස්ටික් ගාගෙන එන්න පුළුවන්, නිවිතු පාට කරන්න. මොකද ඒකට හේතුව ඒගොල්ලන්ට ඕනේ මේ දරුවෝන්ගේ වයස හංගන්න. මේ දරුවන්ගේ වයස හැංගුවාම ඒගොල්ලෝ පාසලෙන් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ගණිකා වෘත්තියට යන්න පුළුවන්, කැසිනෝ වලට යන්න පුළුවන්, සමලිංගික ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක තමයි කරන්න හදන්නේ. මේ කරන්න හදන්නේ අපේ දරුවන් විශ්වවිද්‍යාලයට කියලා දොස්තරු ඉංජිනේරු වෙන එක නවත්තලා මේ තුට්ටු දෙකේ වැඩ කරන්න පාවිච්චි කරන්න හදන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම කියනකොට දැන් ඒගොල්ලෝ කියන මේ විමල් රත්නායක මහත්මයා කිව්වා මේ අලුත් පරපුරට අලුත් ක්‍රමයක් කියලා. දැන් එයාගේ දරුවන්ට ওই විදිහේ දේවල් කරන්න ඉඩ දෙනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද එයාගේ දරුවන් දැන් වයසට ගිහින් ඇති. ඒතකොට ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ නැහැ. නමුත් මේ පුංචි දරුවන්ගේ ජීවිත විනාශ කරනවා කියන්නේ රට විනාශ කරන්න යන. රටේ අඳුරු කාලයක් ගෙන්න යනවා. ඉතින් ඒ නිසා උගක් අය හිතනවා මේ අපි දැන් මේ දඟලන්නේ මේ ආණ්ඩු පෙරලන. ආණ්ඩු පෙරලන්න ඕනේ නැහැ. යමරාජ්ජුරුවේ වැඩේ කරයි පාර්ලිමේන්තුවේ. යමරාජ්ජුරුව අනිවාර්යෙන්ම ඔය 159 අරගෙන අර ලෝදිය හැලියට දාන එක දානවමයි. මම අනිවාර්යෙන් කියනවා යමරාජ්ජුරුව සමලිංගික ඔය ටුවරිසම් ගෙනාවොත් වයස අවුරුදු 16 දරුවන්ට නිදහස දුන්නොත් ඒ වගේම ගණිකා වෘත්තිය නීතිගත කරොත් එහෙම යමරාජ්ජුරුව අනිවාර්යයෙන්ම 159 අල්ලලා දානවා අර ලෝදිය හැලියට. ඒ නිසා පරිස්සමෙන් ඉන්න කියන්නේ. විශේෂයෙන් මම කතා කරන අඳුමල්ලිට මොකද වෙලා තියෙන්නේ? ඔබතුමා මං හොඳට අඳුරන කෙනෙක්. ඇයි මල්ලි දැන් මේ සමාජවාදයේ කතා කරපු ඔයා දැන් දරුවෝ විනාශ කරන්න උල්පන්දම් දෙන්නේ? මොකද හරිනි මහත්මියට තේරෙන්නේ නැහැ මේ අම්මාවරුන්ගේ තියෙන කැක්කුම්. එතකොට ඔබතුමාවත් අඩු වශයෙන් තේරුම් ගන්න ඕනේ මේ අපි අම්මාවරු විදියට කෑ ගහන්නේ හේතුව අවුරුදු 16 දරුවට කොණ්ඩේ වවාගෙන ඉස්කෝලේට එන්න දීලා ඉස්කෝලේ ඇතුලේ ගැට නැති කරාම දරුවට පීඩනයක් එනවා. ඒ පීඩනය තුළ දරුවා අනිවාර්යයෙන්ම ඉස්කෝලේ දාලා යනවා. ඒතරේ දරුවෝ නන්නත්තර වෙනවා. මේ නන්නත්තර කරන්න හදන ඒ වගේ විශේෂයෙන් කියන්නේ රුපියල් 5000 දෙන වෙන හේතුවක් නිසා නෙමෙයි. තව අවුරුදු 2-3කින් ඒ අය ඡන්දෙ දෙන්න පුළුවන් තත්ත්වයට එනවා. එතකොට ඒගොල්ලන්ගේ පළවෙනි ඡන්දය මේ NPP එක හොරා කන්න තමයි 5000 දෙන්න හදන්නේ. මේවා තුට්ටු දෙකේ වැඩ. මේවට අපි කියන්නේ තුට්ටු දෙකේ වැඩ කියලා. ඒ නිසා කරුණා කළා. මම ලංකාවේ ඉගෙන ගත්ත නැති ගෑණියෙක් අවුරුදු 25ක්ම. නමුත් මේ රට අපේ ලොකු කැක්කුමක් තියෙනවා. මේ රටේ දරුවන්ගේ වටිනාකම අපි තේරෙනවා. ඒ නිසා සමලිංගික ටුවරිසම් එපා. ගණිකා වෘත්තිය එපා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන අවුරුදු 16 දරුවන්ව විනාශ කරන්න එපා කියන එක මම කියනවා සමස්ත අම්මාවරුන් වෙනුවෙන්. එහෙනම් අන්ද්‍රමල්ලිට ලොකු වැඩසක් කොටසක් තියෙනවා. ඒ තමයි වාගේ ඊළඟ ඡන්දය ගැන හිතන්නේ නැතුව ඔය විමල් රත්නායකට හොඳ වෙන දෙකක් කියන්න, හරිනි මහත්මියට හොඳ වෙන දෙකක් කියලා පාර්ලිමේන්තුව හදාගන්න. එහෙනම් ජය වේවා, රටට ජය වේවා, දරුවන්ට ජය වේවා කියලා ප්‍රථමයෙන්ම කියනවා. මම ආචාර්ය අජන්ත පෙරේරා.